ඔයගොල්ලන්ට පේනවා අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ දැන් කරන දේවල්. අපි මේ කතා කරන වෙලාවේ කරන දේවල් ගැන තමයි අද අපි ඉංග්‍රීසියෙන් වාක්‍ය ගොඩනගන්න යන්නේ. එතකොට මේ දැන් කරන දේවල් කියන්නේ අපි හිතමුකෝ මෙන්න මේ වෙලාවේ කවුරු හරි මොකක් හරි ඇහුවොත් ඔයා මොකද කරන්නේ? මම කියනවා මම මේ දේ කරනවා. ඒ කියන්නේ මේ කර කර ඉන්නවා කියන අදහසනේ තියෙන්නේ. හැබැයි අපි ගොඩක් වෙලාවට කර කර ඉන්නවා, කරන ගමන් ඉන්නවා, කරමින් ඉන්නවා. ওই වගේ කියනවා අඩුයි. කතා කරද්දී ටක් ගාලා කටට ආව ගමන් මෙන්න මේ වගේ මං තේ බොනවා. එයා පත්තරේ කියවනවා, පත්තරේ බලනවා. අන්න ඒ වගේ තමයි අපි වාක්‍ය කතා කරද්දී කියන්නේ සිංහලෙන්. එතකොට මෙන්න මෙතන ඔයගලන්ට පැටර්න් එකක් පේනවා. මේක තමයි අපි ගන්න මේක හදන්න කරන්නා. يعني කරන කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ am is are වලින් එකක් එනවා. මෙන්න මෙතන කරන්නා කවුද කියන එක මත තමයි am is are තීරණය වෙන්නේ. අලුත්ම අයත් ඉන්න නිසා මම පොඩ්ඩක් මෙතන පැහැදිලි කරන්නම්. I මම කියන pronoun එක නැත්තම් සර්වනාමයත් එක්ක අපි ගන්නේ am. ඒ වගේම he she it ඇතුළු ඒක වචනත් එක්ක අපි ගන්නේ is. ඒ වගේම we you they ඇතුළු බහුවචනත් එක්ක අපි ගන්නේ are. ඒ වගේම ක්‍රියාපදයේ මේ we කියලා දාලා තියෙන verb කියන්න. එතකොට ක්‍රියාපදයේ එන්නේ ing ආකාරය. අපි මේක කතා කරද්දී නම් in කියලා શબ્දයක් යොදනවා. උදාහරණයක් විදිහට කිව්වොත් read කිව්වොත් reading, eat කිව්වොත් eating. in කියලා શબ્දකින් තමයි ඉවර වෙන්නේ. ඒ වගේම අපි මේ ලියනකොට මේකේ rules ටිකක් වෙනම තියෙනවා. මම ඒ ගැන මෙතන කතා කරන්න යන්නේ නැහැ. මේක ඉක්මනින් කරන පාඩමක් නිසා. ඊට පස්සේ I කියන ක්‍රියාපදේ එතකොට එන්නේ am is are වලින් එකක් එක්ක ක්‍රියාපදයේ ing ස්වරූපය. සරලව මතක තියාගමු මේ විදිහට. ඊට පස්සේ ලක්වන කෙනෙක් කියලා තියෙන එකයි. අපි දැන් වාක්‍යයක් බලමු. මෙතන පල්ලෙහා තියෙනවා ඔයගලන්ට පේනවා මම තේ බොනවා. අපි දැන් කවුරු හරි යාළුවෙක් අහනවා මචං උඹ මේ වෙලාවේ මොකද කරන්නේ? එතකොට අපි ගොඩක් වෙලාවට කියන්නේ මේ වගේ වාක්‍යයක්නේ. මං තේ බොනවා. හැබැයි අපි දැනගන්න ඕනි මේ වෙලේ කර කර ඉන්නවා නම් තමයි මේ වාක්‍ය අපි ලියන්නේ. නැත්තම් සිම්පල් ප්‍රසන්ට් වලට යනවා සාමාන්‍යයෙන් ඔයා කැමැත්තක් විදිහට තේ බොනවා කියලා කියනවනම්. හරිද? දැන් බලන්න මං කිව්වහම I එතකොට මෙතනින් අපි ගන්නෙ am. එතකොට verb එකේ ing. අපි බොනවට කියන්නේ drink කියලානේ. එතකොට මේකට ing එකතු කරලා ගන්න ඕනේ. I am drinking. මොනවද බොන්නේ? ලක්වන දෙයක් තියෙනවා. tea. tea. I am drinking tea. මම තේ බොනවා. නැත්නම් තේ බොන ගමන් ඉන්නේ. තේ බිබී ඉන්නේ. ඊළඟට බලන්න එයා පත්තරේ බලනවා. අපි නිකන් මේකට උදාහරණයක් ගමුකෝ. ඔයාට කෝල් කරලා අහනවා කවුරු හරි කෙනෙක් පුතේ තාත්තා මොකද කරන්නේ? ඔයා කියනවා එයා පත්තරේ බලනවා. එතකොට මේ එයා කියන එක දැන් තාත්තා ගැන කතා කරනවා නම් අපි ගන්න ඕනි he කියන එක. එතකොට am is වලින් ඒක වචන නිසා is ගන්නවා. මෙතන මේ බලනවා කියන්නේ අපි නිකන් මොකක් හරි දෙයක් නිකන් බලනවා නෙවෙයිනේ. මේකේ අදහස වෙන්නේ පත්තරේ බලනවා කියන එකෙන් අදහස් වෙන්නේ read කරනවා කියන එක. කියවනවා. එතකොට he is ing දාලා ගන්නවා. reading ලක්වන්නෙක් ඉන්නවා. ලක්වන දෙයක් තියෙනවා. the newspaper. He is reading the newspaper. ඊළඟට අහනවා එතකොට අම්මා මොකද කරන්නේ කියලා. ඔයා කියනවා එයා උයනවා. එතකොට අම්මා ගැන කියනවා නම් අපි එයා කියන්න ගන්නේ she. am is වලින් අපි ගන්නේ is. ඒක වචන නිසා. එතකොට උයනවා කියනකොට අපි කියන්නේ cook කියලා. ඒකට ing දාලා ගන්න ඕනේ. එතකොට she is cooking. she is cooking. මෙතන ලක්වන කෙනෙක් නැහැ. ඕන්න අපි උයන්නේ මොනවද කියලා කියන්න ඕන නම් මෙතෙන්ට දාන්න පුළුවන්. හැබැයි මේ වාක්‍යයක නැති නිසා මම දැම්මේ නැහැ. එයා කුස්සිය උයන ගමන් ඉන්නේ කිව්වොත් එතකොට she is cooking in the kitchen කියලා තව අගට එකතු කරන්නත් පුළුවන්. හරි. අපි යමු ඊළඟ වාක්‍යයට. අපි පාඩම් කරනවා.
හරි. මේ බලන්නකෝ. අපි පාඩම් කරනවා. එතකොට අපි කියනකොට ඉංග්‍රීසියෙන් කියන්නේ we කියලා. එතකොට ඇමිසා වලින් උඩ ගන්නේ අපි ආ කියන එක තමයි ගන්නේ බහුවචනයක් නිසා. පාඩම් කරනවට ඉංග්‍රීසියෙන් කියනවා ස්ටඩි කියලා. එතකොට අපි මේකට ing එකතු කරලා ගත්තොතින් we are studying. We are studying. මේ විදිහට කියන්න පුළුවන්. දැන් ඔයා පාඩම් කර කර ඉන්නවනම්. ඒ ගමන් අහනවා ඔයාලගේ පූසා මොකද කරන්නේ කියලා. එතකොට ඔයා කියනවා ඌ නිදි. ඌ කියන එකට අපි ගන්නේ සතෙක් නිසා it. එතකොට ඒක වචනයක් නිසා is ගන්නවා. නිදි කියන්න අපි කියන්නේ sleep කියලා නිදා ගන්නවා කියන එක. ඒතර ඒකේ ing දාලා මෙතෙන්ට දාන්න ඕනේ. sleeping. It is sleeping. ඌ නිදි. නැත්තම් ඌ නිදාගෙන ඉන්නේ. ඊළඟ වාක්‍ය බලන්නකෝ. දන්න ගෑනු ළමෙක්. අපි හිතමු ඉස්කෝලේදී නැත්තම් ඔෆිස් එකේදී නැත්තම් ගෙදරදී වෙන්න පුළුවන්. කෝ තරුෂි මොකද කරන්න කියලා අහනවා. ඔයා කියනවා ඔයාට පේනවා එයා දැන් මිදුල අතු ගා ඉන්නවා. ඒතර ඔයා කියනවා එයා මිදුල අතු ගානවා අපි කියන්නේ තරුෂි. එතකොට ඒක වචනයක් නිසා is එනවා අතු ගානවට කියනවා sweep කියලා. එතන මේකට ing එකතු කරලා ගන්න ඕනේ. sweeping. එතන මිදුලත් කියලා තියෙනවා. එතකොට මිදුල කියන්නේ compound. sweeping the compound. She is sweeping the compound. නැත්නම් තරුෂි is sweeping the compound. තව එකක් තියෙනවා. පෙරේරා මහත්මයා ලියුමක් ටයිප් කරනවා. පෙරේරා මහත්මයා ලියුමක් ටයිප් කරනවා. එතකොට පෙරේරා මහත්මයා කියන එක අපි ගන්නේ මිස්ටර් පෙරේරා. එතකොට ටයිප් කරනවා කියන එකට අපි කියන්නේ ටයිප්. මේකට ing එකතු කරද්දි මෙන්න මේ e එක අයින් වෙන ඕනක මතක තියාගන්න ඕනේ. එතකොට මිස්ටර් පෙරේරා එක වචන නිසා is එනවා. typing ing දැම්මා. ලියුමක් එකක් a letter. Mr. Pereira is typing a letter. දැන් උදේ කට්ටිය ට්‍රිප් එකක් යන්න ලෑස්ති වෙලා දැන් කිහිප දෙනෙක් අඩුයි. ඔයාගෙන් අහනවා ඔයාගේ තමයි යාළුවෝ ටික. එතකොට ඔයා අහනවා කෝ අරගොල්ලෝ තාම නෑනේ. මාර වැඩේනේ අපිට පරක්කු වෙනවනේ. ඔයා කියනවා බය වෙන්න එපා. එයාලා එන ගමන් එයාලා කියද්දි අපි කියන්නේ they. එතකොට බහුවචනයක් නිසා ආ. අපි කියනවා එනවා කියන්නේ come. මේකට ing එකතු කරද්දි මේ e එක අයින් වෙනවා. එතකොට they are coming. අපිට මග කියනවා නම් on the way කියන්නත් පුළුවන්. නැත්නම් මේක අපිට සරලව they are on the way කියන්නත් පුළුවන්. හරි. ඊළඟ එක බලන්නකෝ අක්කා කාර් එක එලවනවා. ඔයා කියනවා දැන් යන ගමන් අක්කට කෝල් එකක් එනවා. ඔයා අක්කගේ ෆෝන් එක ආන්සර් කරලා කියනවා එයාට කතා කරන්න විදියක් නැහැ. මොකද එයා කාර් එක එලවනවා මේ වෙලාවේ. අක්කා. අපිට මේක my sister කියන්න පුළුවන්. my big sister කියන්න පුළුවන්. නැත්නම් my elder sister කියන්න පුළුවන්. හැබැයි අපි ලංකාවේනේ. එතකොට අපි මේක අක්කා කියලාම කියමු. අක්කා ඒක වචන නිසා is එලවනවා කියන්නේ කවුරු හරි ගහලා එලවන එකක් නෙවෙයිනේ. මේක වාහනේ පදවනවා කියන අදහසනේ තියෙන්නේ. drive. මේ e අකුරක් එනවා නම් මේ e එක අයින් වෙලා තමයි ing එන්නේ. she is නැත්නම් අක්කා is driving. මෙහෙම කියලා කියන්න පුළුවන්. නැත්නම් අපිට ඕනනම් කා එක කියලා කියන්නම ඕනනම් ද කා කියලා කියන්න පුළුවන්. නැත්නම් අහගෙන ඉන්න කෙනා දන්නවනම් මේ ඕගොල්ලන්ගේ කාර් එක කියන්නේ ඕගොල්ලන්ගේ වාහනේ යන්නේ. ඒතර අක්කා මේක එලවනවා කියන අදහස ගන්නවා නම් ඔයාට අක්කා is driving කිව්වම ඇති. දැන් මෙතන තියෙන අක්කා කාර් එක එලවනවා. එතකොට අක්කා is driving the car. හරි. ඕගොල්ලන් දැන් මෙතන උදාහරණ අපි 9ක් කතා කරානේ. හරි 10 වෙනි උදාහරණය ඕගොල්ලෝ ටයිප් කරන්න බලන්න. ඕගොල්ලන්ට හිතෙන එකක් ටයිප් කරන්න. ඒතර අනිත් අයත් ඒක බලලා ඉගෙන ගනි. වැරදි තිබුණොත් මම හරි වාක්‍ය හදලා දාන්නම්. සිංහල එකත් එක්ක ටයිප් කරන්න. එතකොට මට ලේසි ඔයගොල්ලෝ අදහස් කරේ මොකක්ද කියලා දැනගන්න. ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ක්‍රමයකට මේ පාඩම් ටික කරගෙන යන්න පුළුවන්. පාඩම හොඳ නම්
නරක හොඳ නරක මොන හරි කමන්නේ කමෙන්ට් කරන්න. එතකොට මම තීරණය කරන්නම් මේක ඉස්සරහට කරගෙන යනවද නැද්ද කියලා. හරි. channel එක subscribe කරලා තියාගන්න. අපි එහෙනම් තව වීඩියෝ එකකින් හම්බ වෙමු.